Strait of Hormuz. Hormuz සමුද්‍ර සංධිය එය පර්සියානු බොක්කෙන් විවෘත සාගරයට ඇති එකම මුහුදු මාර්ග සපයන අතර ලෝකයේ උපාය මාර්ගිකව වැදගත්ම චෝක් පොයින්ට් වලින් එකකි. 2023 සිට 2025 කාලය තුල ලෝකයේ ද්‍රව ස්වාභාවික වායුවෙන් LNG 120ක් සහ මුහුදු තෙල් වෙළඳාමෙන් 125ක් වාර්ෂිකව මෙම සමුද්‍ර සංධිය හරහා ගමන් කළය. එය යුරෝපයට සහ ආසියාවට ඛනිජ තෙල් නිෂ්පාදනවල ප්‍රධාන ප්‍රභවයක් වන අතර යුරෝපයේ බලශක්ති ආරක්ෂාවට තීරණාත්මකය. කටාර්, කුවේට් සහ බහරේන ඇතුළු ගල්ෆ් රටවල් කිහිපයක් ඇති එකම සමුද්‍ර මාර්ගය ද එය වන අතර සමුද්‍ර සංධියට බාධා කිරීම දැඩි සැපයුම් හිගයක් ඇතිකල් හැකිය. නමුත් ඉරානයි ඉන්දහිට සමුද්‍ර සංධිය වසා දමන බවට තර්ජනය කර තිබුණි. එය කැනමීට සූදානම් කිරීම සිදු කර ඇත. කෙසේ වෙතත් 2026 ඉරාන යුද්ධයේදී මෙම සමුද්‍ර සංධිය ජාත්‍යන්තර ප්‍රජාවේ ප්‍රධාන අවධානයට ලක් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස හෝමුස් සමුද්‍ර සංධිය අර්බුදයක් ඇතිවිය. අලුත් වීඩියෝ නැරඹීම සඳහා අපගේ Cloud TV ශ්‍රී ලංකා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.